ඇවිදින් කළු යකු හැම සත බය කර වැසෙමින් අඟනන් දරු පල නැති කර වැසෙමින් කුසලේ ඇමියා කිලිකර පවසන් කෙලිපුද දුන් හැටි රුසි පෙර. ගොම්මන් වෙලාවෙහි තනි පංගලමේ යුවතියන්ට පැරැන්නන් විසින් ගමන් බිමන් යෑම තහනම් කරන්නට හේතු වූ යක්ෂයා කළු කුමාර යක්ෂයාය. අත් 4ක් ඇති මෙම යක්ෂයා අත් 2ක ඇතුන් 2 දෙනෙක්ද එක් අතක කුකුලෙක්ද හිසෙහි නයිපෙන 3ක්ද ඇති බවට සඳහන්ය. පෙරදී කළු කුමාර බැල්ම වැටුණු කාන්තාවන් ඒ පිළිබඳව කිසිවෙකුට නොකියා සිටියේය. ඒ කාලයක් ගතවන තුරු ඇයවත් ඒ පිළිබඳ නොදන්නා නිසාවෙනි. තවද කළු කුමාරයාට පෙම්බදින බව තව කෙකුට කියන්නට ලැජ්ජාවීමත් කළු කුමාර ඇසුර ආරක්ෂා කිරීමත් යන හේතුන් මෙයට සාධක වී ඇත. නමුත් කළු කුමාරයා රූමත් කාන්තාවන්ට දිෂ්ටි දමා ඔවුන් ඔත්පල කරයි. තවද මේ කළු කුමාර දිෂ්ටිය අසාමාන්‍ය ගති පැවතුම් ඇති සිහි විකල් වූ රෝගී තත්වයකට යුවතියන් පත් කරයි. ඊට අමතරව මොහු නිසා විවාහ ප්‍රමාද දරුපල නොමැතිවීම්ද වන බව සඳහන්ය. තරුණියන්ට විවාහ වීමට නොදී තමා සතු කර ගැනීම කළු කුමාරයාගේ පුරුද්දය. කාන්තාවන්ට දරුපල නොමැති කරවන්නට තරම් මේ යක්ෂයා කුරිරුය. වෙසමුණි රජුගෙන් වරම් ලබාගත් මොහු කාන්තාවන්ට බැල්ම හෙලන්නේ නාන ලින් තොටවල් පීලි රූස්ස ගස් ආශ්‍රිතව මංසැල්වල පාළු ගෙවල් පුළුටු ආහාරටගෙන යන විටදී සහ වතක් ගලවා වතක් අඳින තැනදී බව සඳහන්ය. මේ කළු කුමාර උප්පත්ති කතාව මෙසේය. ඉතාමත් සුරූපී ස්ත්‍රියක් රජවාසලේ රෙදි සෝදන කටයුතු සිදු කළාය. කෙසේ හෝ රජුට දාව මේ කාන්තාව දරුවෙකු බිහි කළ අතර ඔහු කළු පැහැ ශරීරයකට හිමිකම් කී අතරම ඔහු නීල නම් විය. මේ නීල රාජකාරි කිරීමට තම මව සමග මාලිගයට පැමිණෙන අතර වයස අවුරුදු 6ක් වූ මේ දරුවා දිනක් රජුගේ යගදාවගෙන බලා එය උඩු යටිකුරු කර තබන ලදී. කෙසේ නමුත් මෙම යගදාව සාමාන්‍ය පුරුෂයෙකුට එසවිය නොහැකි තරම් බර වූ අතර මේ දුටු රජතුමා මගේ යගදාව එසවූ හපනා කවුදයි යසුවේය. පසුව මේ නීලගේ ක්‍රියාවක් බව දැන ඔහු රජමාලිගයේ තබා ගත්තේය. වයසින් වැඩුණු පසු ඔහු රජුගේ සෙනවියෙකු බවට පත්විය. පසු කලෙක ගජබා රජු සොලී ආක්‍රමණය කර තම පියාගේ සමයේදී මෙරටින් ගෙනගේ සිංහල සිරකරුවන් බේරා ගැනීමට සොලී රටට යාමට යගදාවෙන් ගසා මුහුද දෙබෑ කළ නීල මහා යෝධයා මොහුය. එලෙස ඉන්දියාවට ගිය නීලට අපූරු ගමකට යන්නට සිදුවිය. එහි සිටියේ ස්ත්‍රීන් පමණකි. නීලගේ දෙවැන්ත සිරුරට වශී වූ කාන්තාවන් ඔහුගේ සිරුරේ එල්ලී එක පොකුරට නීලව බදාගත්තේය. එකිනෙකා පොරකමින් කළ මෙම ක්‍රියාවෙන් ඔහු මහත් අපහසුතාවයට පත්විය. ඇතැම් ස්ත්‍රීන් නීලගේ සිරුරේ කොටස් ටික ටික කඩා කෑ බවද සඳහන්ය. අවසානයේ අධික මෙහිතුනේ හේතුවෙන් නීල මිය ගියේය. ස්ත්‍රීන් කෙරේ ආශාව වෛරය මුසුව මිය යෑම නිසා නීල මදන කළු කුමාරයක්ෂව උපන් බව සඳහන්ය.